හිටපු අමාත්‍යංශ ලේකම්වරයා කොමිසම හමුවේ කරුණු දක්වමින් පැහැදිලි කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරය මෙන්ම ලංකා ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂ ධූරය දැරූ ආකාරය හා ප්‍රශ්නගත ගල්අඟුරු ගනුදෙනුවලදී නිලධාරීන් මෙහෙය වූ ආකාරයයි. ඔහු සාක්ෂි ඉදිරිපත් කිරීමේදී අද විශේෂ කරුණක් අනාවරණය වුණා. එනම් මේ වසර ආරම්භයේදී ප්‍රශ්නගත ගල්අඟුරු පිළිබඳ පැවති සාකච්ඡාවකට සැපයුම්කරු ලෙස කටයුතු කළ සමාගම නියෝජනය කරමින් තමන් නොදැන සිටි සනත් ජයසුන්දර නැමැත්තකු සම්බන්ධ වීමයි. ප්‍රශ්නගත ගල්අඟුරු සැපයුම්කාර සමාගමෙහි ප්‍රධානීක වූ ඉන්දියානු ජාතිකයෙකුගේ සම්බන්ධීකාරවරයෙකු ලෙස අමාත්‍යංශ නිලධාරීන් හිටපු ලේකම්වරයාට ඔහුව හඳුන්වා දී තිබෙනවා. අදාළ ඉන්දියානු ජාතිකයා ප්‍රශ්නගත ගල්අඟුරු ආනයන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මෙරට බලධාරීන් සමග සම්බන්ධ වූ පුද්ගලෙක්. මෙවැනි වැදගත් අමාත්‍යංශ මට්ටමේ සාකච්ඡාවකට අදාළ නොවන බාහිර පුද්ගලයෙකු සහභාගී කරවා ගත්තේ කෙසේදැයි විනිසුරුවරු නැගූ ප්‍රශ්න හමුවේ ලේකම්වරයා සඳහන් කළේ තම නිලධාරීන්ගේ අභිමතය පරිදි ඔහු සාකච්ඡා සඳහා සම්බන්ධ කරගත් බවයි. සනත් ජයසුන්දර නැමැත්තා ප්‍රශ්නගත ගල්අඟුරු සැපයුම්කාර සමාගමට අදාළ දේශීය සමාගම එනම් පැනරෝරා සමාගමේ කටයුතු කරනු ලබන බව කොමිසම හමුවේ මීට පෙර අනාවරණය වී තිබුණා. ඒ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබූ අවස්ථාවේදී මේ අතර සමගි ජනබලවේගයේ නියෝජිත